ඊළඟ ඩයිසැකරයිඩ් මොකද්ද? ලැක්ටෝස්. හරි. ලැක්ටෝස් වල ටික විශේෂ කතා ටිකක් තියෙනවා. මොනවද? දැන් ගත්තාම ඔය මේ මව් කිරිවල හරි මව් කිරිවල සාමාන්‍යයෙන් ලැක්ටෝස් ප්‍රතිශතය තියෙනවා 7%ක් විතර. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ එලකිරිවල සාමාන්‍යයෙන් ලැක්ටෝස් ප්‍රතිශතය තියෙනවා 5%ක් විතර. පැහැදිලි? ඔයාලට පැහැදිලිද ඉස්සර ආච්චිම්මලා එහෙම කියනවා. හරි? දැන් නම් කියන ඇති මේ ළමයාට පිටිකිරි දෙන්න එපා බං මව් කිරි දියන්. කියනවා නේද? ඒ ඇයි ඒ කියන්නේ? මව් කිරි වල ළමයි ලැක්ටෝස් තියෙනවනේ 7%ක් විතර. මේ ලැක්ටෝස් දායක වෙනවා කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයට. පැහැදිලිද මං කියන්නේ? කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයට මේ ලැක්ටෝස් කියන සංඝටකේ වැදගත් වෙනවා. පැහැදිලිද? ඒක තමයි මේ කියන්නේ මේ ළමයින්ට පිටිකිරි දෙන්න එපා බං මව් කිරි දියන් කියලා කියන්නේ ආච්චි අම්මලා ඉස්සර. හරි. දැන් එතකොට ලැක්ටෝස් හැදෙන්නේ කොහොමද? ලැක්ටෝස් හැදෙන්නේ බීටා ගැලැක්ටෝස් අණුවකුයි බීටා ග්ලූකෝස් අණුවකුයි එකතු වෙලා. දෙකම බීටා හොඳේ. හරි. તો ලැක්ටෝස් හැදෙන්නේ බීටා අණු දෙකක් නේ. බීටා ගැලැක්ටෝස් දන බීටා ග්ලූකෝස් එකතු වෙලා තමයි හැදෙන්නේ. පැහැදිලිද? හරි. දැන් මේක කීයද දීලා තියෙනවා. කොහොමද ග්ලූකෝස් අණුවක් අඳින්නේ අපි? මෙන්න තලයේ ෂඩාශ්‍රයක් වෙලා මෙතන ඔයක පෙන්වන්න කියලා මම කිව්වා. හොඳයි හරි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා මේ මෙතන CH2OH අණුවක් තිබිලා හරි ඊට මොකද කරන්නේ කොහේ කාබන් ගණන් කරන්න කිව්වා. කොහොමද ගණන් කරන්නේ? අපි කිව්වා මොකද්ද මෙන්න මේ නැම්මකින් මොකද්ද අර්ථවත් වෙනවා කිව්වේ? ආ කාබන් එකක් තමයි මෙන්න මේ නැම්මකින් අර්ථවත් වෙන්නේ කියලා කිව්වා. පැහැදිලිද කතාව? හරි. දැන් කරනකොට මොකද වෙන්නේ? කාබන් ටික ගණන් කරන්න ඕන. කොහෙන් ගන්නද ගණන් කරන්නේ? දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් ගණන් කරන්න කියලා කිව්වා. නේ? ඔන්න 1යි. ඕන්න 2. ඔන්න 3. මෙන්න 4. මෙතන නැම්මා. මෙතන 5. දැන් බලන්නකො මෙතන මේ කාබන් එක පේන්නම තියෙනවනේ බං. එහෙනම් එයා 6. මෙන්න මේ වගේ කාබන් 6ක් තියෙන සීනි වලට කිව්වම මොකක් කියලාද? එක්සෝස් සීනි කියලා කිව්වා. හරි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා CH2OH කාණ්ඩයක් තිබිලා. හරි. එයාගේ 1 2 3 4 වෙනි කාබන් මත OH පහළට නම් අපි කිව්වා එයාට මොකක් කියලාද? ග්ලූකෝස් එකක් කියලා. දැන් අමාරුද බං? තලයේ ෂඩාශ්‍රයක් අදින්න පුළුවන්. ෂඩාශ්‍රයක් කියන්නේ පාද 6යි. මේ 1 2 3 4 5යි 6යි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා CH2OH කාණ්ඩයක් තිබිලා 1 2 3 4 වෙනි කාබන් මත OH පහළට නම් අපි කිව්වා මොකද්ද? ග්ලූකෝස් එකක්. හරි. ඊට පස්සේ එයාගෙම පළවෙනි කාබන් මත OH පහළට තිබ්බොත් අපි කිව්වා මොකක් කියලාද? ඇල්ෆා ග්ලූකෝස් එකක්. පැහැදිලිද? දැන් ග්ලූකෝස් අඳින්න අපි දන්නවනේ මේන්න දිනා ග්ලූකෝස්. ඕන්න ග්ලූකෝස් එක. තලයේ ෂඩාශ්‍රයක් වෙලා CH2OH කාණ්ඩයක් තිබිලා 1 2 3 4 වෙනි කාබන් මත OH පහළ නම් ඔන්න ග්ලූකෝස්. හරි. එයාගේ පළවෙනි කාබන් මත OH පහළට නම් ඇල්ෆා ග්ලූකෝස් කිව්වා. හරි. ග්ලූකෝස්ගේ පළවෙනි කාබන් මත OH ඉහළට නම් මොකක්ද කිව්වේ? අන්න බං බීටා ග්ලූකෝස් කිව්වා. දැන් අමාරුද? පට්ටලේසි. පැහැදිලිද? එතකොට බීටා ග්ලූකෝස් තමයි මෙයාට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙයා මේ තලයේ ෂඩාශ්‍රයක් වෙලා ඕමම හරි තලයේ ෂඩාශ්‍රයක් වෙලා CH2OH කාණ්ඩයක් තිබිලා 1 2 3 4 වෙනි කාබන් මත OH පහළ හින්දා අපි මෙයාට ග්ලූකෝස් කිව්වා. ඒ ග්ලූකෝස් ගෙම බලනවා පළවෙනි කාබන් ගාවට කියලා. එයාගේ OH ඉහළට නම් තියෙන්නේ අපි කිව්වා මොකද්ද? බීටා ග්ලූකෝස්. ඔච්චරයි. අමාරු දෙන්නේ පට්ටලීසි. හරි. දැන් බලමු ගැලැක්ටෝස් පොඩ්ඩක් මතක් කරගන්න. හරි. ගැලැක්ටෝස්. කොහොමද ගැලැක්ටෝස් එන්නේ?
තලයේ ෂඩාශ්‍රයක්මයි ලීසි. එතන ඔප්ෂන් එක පෙන්නන්න ඕන. හරි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා හරි CH2OH කාණ්ඩයක් තිබිලා. ඒක තියෙන්න බෑ නැත්තම් කාබන් 6ක් වෙන්නේ නැහැ නේ. හරි. මෙන්න 1 2 3 4 5 6යි කාබන්. හරි. අන්න ඉස්සෙල්ලාගේ නාම ගාගෙන 1 2 3 4යි මෙතන 1 කාබන් 5යි මේ 6යි. හරි. හරි. හතරවෙනි කාබන් මත OH පහළට නම් අපි කිව්වා ග්ලූකෝස් එකක් කියලා. හතරවෙනි කාබන් මත බං OH ඉහළට තිබ්බොත් තාන් අපි කියනවා මොකක් කියලාද? ගැලැක්ටෝස් එකක් කියලා. දැන් ලේසි දමාරන පට්ට ලේසි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා ඊළඟට කාබන් ටික ගණන් කරනවා. 1 2 3 හතරවෙනි කාබන් මත OH පහළට නම් ග්ලූකෝස්, OH ඉහළට නම් ගැලැක්ටෝස්. ඔච්චරයි. හරි. එයාගෙත් බලනවා පළවෙනි කාබන්. පළවෙනි කාබන් මත OH පහළට තිබ්බොත් මොකද්ද වෙන්නේ? අන්න අපි කියනවා ඇල්ෆා ග්ලූකෝස් ගැලැක්ටෝස්. පැහැදිලිද මම කියන එක? හරි. පළවෙනි කාබන් මතත් OH පහළට තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඇල්ෆා ගැලැක්ටෝස් වෙනවා. පළවෙනි කාබන් මත OH ඉහළට තිබ්බොත් අපි කියනවා මොකක් කියලාද? බීටා ගැලැක්ටෝස් කියලා. පැහැදිලිද? මහලු අමාරු කතාවක් නෙමෙයි. පැහැදිලිද? හරිම සරලයි. බීටා ගැලැක්ටෝස් කියලා කියනවා. එතකොට මෙතන ඉන්නවද බීටා ගැලැක්ටෝස් එක කොහොමද නන්නේ? තලයේ ෂඩාශ්‍රයක් වෙලා නේ. හරි. තලයේ ෂඩාශ්‍රයක් වෙලා හරි CH2OH කාණ්ඩයක් තිබිලා 1 2 3 4 වෙනි කාබන් මත OH ඉහළට නම් අපි කියනවා මොකක් කියලාද බං? ගැලැක්ටෝස් එකක් කියලා. එයාගේ බලනවා පළවෙනි කාබන් මත OH ඉහළද තියෙන්නේ පහළද කියලා. පහළ තිබ්බොත් ඇල්ෆා ගැලැක්ටෝස්. ඉහළ තිබ්බොත් අපි කියනවා මොකක් කියලාද? බීටා ගැලැක්ටෝස්. මෙන්න අඩු දෙක. හරි. දැන් මේක ඔහොම ඇඳාම පෙරක් කෙවුන්ට කැටයි වගේ. හරි. උන ලස්සන කරගන්න පුළුවන්. මෙතන OH නම් මේ පැත්තට H එකක් දාන්න. මෙතන OH නම් මෙතෙන්ට H එකක් දාන්න. අමාරුද නෑ. මෙතන OH ඉන්න මෙතන H එකක් දාගත්තා. මෙතෙන්ට H එකක් දාගත්තා. පැහැදිලිනේ? හරි. නිකන් තවත් කැටයි වගේ නම් හරි තවත් කැටයි වගේ නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන් කොහොමද මෙතන OH කින් පටන් ගන්න උඩ හරි යට H මෙතන OH නම් මෙතනට OH දාන්න 6ක් වගේ මම මේ OH මෙතන H මේ OH H OH මාරු වෙලා මේ OH H H OH අන්න සම්පූර්ණයි පැහැදිලිද හරි දැන් ඔයාලට අඳුන ගන්න ඕන වෙන්නේ මේ කැලේ දෙක විතරයි තමයි. මෙන්න මේ තුන තියෙනවා අඳුන ගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මොකද කරන්න ඕන? මේක ලස්සනට දැනගන්න නම් මේ කැලේ ටික දැම්මම ලස්සනයි වගේ. හරිද? හරි. දැන් උඩ B මේක මොකක්ද කියන්නේ? බීටා ගැලැක්ටෝස් දන බීටා ග්ලූකෝස්. හරි. දැන් මේ දෙන්නෙන් කොහොමද ලැක්ටෝස් හැදෙනව ඇත්තේ? පොඩට තේරුම් ගන්න ඕනේ. හරි. කොහොමද මේ දෙන්නගෙන් ලැක්ටෝස් හැදෙනව ඇත්තේ? දැන් බලන්න ළමයි මෙන්න මේ වගේ මේ මෙතන තියෙන OH මෙතන තියෙන OH එක්කනේ පැහැදිලිද මං කියන එක දැන් මං කියලා තියෙනවා OH ලා දෙන්නේ එක ළඟ මුණ ගැහුනහම මොකද වෙන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ අර මේ සෑහෙන්න බලාපොරොත්තු වෙන ඉතිවලගේ මොකක් කරනවද ජල අණුවක් විදියට පිට වෙලා යන්න try කරනවා පැහැදිලිද මං කියන එක පැහැදිලිද හරි දැන් අර මෙහෙමනේ දැන් ඔය මේ බෝයිස් ස්කූල් වල ඉන්නේ ගර්ල්ස් ස්කූල් එක පාර හම්බුනාම හරි ඉඳලා එකපාරට හම්බුනාම තෝමනේ බං හරි එහෙම නෑ ඉතින් මම නිකන් උදාහරණයක් කියන්නේ පැහැදිලිද හරි දැන් මොකද වෙන්නේ OH එකකුයි OH එකකුයි තියෙන්නේ පැහැදිලිද හරි දැන් මොකද වෙන්නේ දලානුවක් විදිහට පිට වෙලා යනවා එතකොට බලපන්කො හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් එකයි එතකොට මොනවද තියෙන්නේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා ඔක්සිජන් දෙකක් තියෙනවා ජලානුවක් කියන්නේ කොහොමද යන්නේ? හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි. එතකොට ඔක්සිජන් එකක් ඉතුරු වෙනවා. දැන් ඌ බැඳිලා හිටපු එක ගිහිල්ලා යන උට කරගන්න දෙයක් නැහැ. ඌ ඉතුරු වෙලා ඉන්න එකෙක් එක්ක බැඳෙනවා. හරි. මෙහා ජලානුවක් විදිහලා පිට වෙලා යනකොට මොකද වෙන්නේ? මෙහා ජලානුවක් විදිහට පිටලා යනකොට එයාට ඉතුරු වෙන්නේ මේ දෙපැත්තේ ඉන්න බන්ධන දෙකත් එක්ක. කැලි දෙකත් එක්ක එයා බැඳලා තියෙන ඔක්සිජන්. පැහැදිලිද? මේකට අපි කියනවා මොකක් කියලාද? ග්ලයිකෝසිඩික් බන්ධනයක් කියලා. මොකක්ද කියන්නේ බං? ග්ලයිකෝසිඩික් බන්ධනය.
දැන් ඔබ තව ටිකක් විස්තර කරන්න කියනවා ඔයගොල්ලන්ට. කොහොමද විස්තර කරන්නේ? දැන් දෙන්නම බීටානේ. බීටා පොදුයි. බීටා එළියට දාන්න. බීටා පොදුයි. අපි බලනවා මේ ග්ලයිකෝසිඩික් බන්ධනයේ බැඳලා තියෙන කාබන් කාගේද? දැන් කාබන් මෙන්න ගැලැක්ටෝස්ගේ කාබන් ගණන් කරොත් එහා පැත්තේ කෙරවල එකක් තමයි ගණන් කරන්න ඕනේ. මෙන්න පළවෙනි කාබන්. ගැලැක්ටෝස් කියන පළවෙනි කාබන් මේ. බීටා 1. මෙයාගේ 1 2 3 4. හතරවෙනි කාබන්. අන්න අපිට කියන්න පුළුවන් කොහොමද? බීටා 1 4 ග්ලයිකෝසිඩික් බන්ධනය. පැහැදිලිද? ඕන්න ඔකට තමයි ලැක්ටෝස් කතාව කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ලියාගෙන යන්න තව පොඩ්ඩෙන්. හරි. මේක කියනකොට තව දෙයක් කියන්න හිතෙනවා. මොකද්ද මේ? දැන් මේ ලැක්ටෝස් ජීර්ණය වෙන්න ප්‍රධාන වශයෙන් හැඩගැහිලා තියෙන්නේ ක්ෂීරපායිකේ කුඩා කාලේ. ඒ කියන්නේ අපේ පොඩි කාලේ ලැක්ටෝස් ජීර්ණය වෙනවා. හරි. එතකොට ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ කොහොමද? ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ ළමයි ලැක්ටේස් කියලා කියන එන්සයිම් එක. ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ මම ලැක්ටේස් කියන එන්සයිම්. පැහැදිලිද? මම කතා කරලා තියෙනවා. හරි ඉස්සරහට එනවත් එක්ක. හරි ලේසිව හරි. ප්‍රෝටීන් ජීර්ණය වෙන්නේ කොහොමද? ප්‍රෝටියේස් කියන එන්සයිම් එක. හරි. එතකොට ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ ලැක්ටේස් කියන එන්සයිම් එක. ලිපිඩ ජීර්ණය වෙන්නේ ලයිපේස් කියන එන්සයිම් එක. එකම වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට මේ ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ කොහොමද? ලැක්ටේස් කියන එන්සයිම් එක. හරි. ලැක්ටේස් කියන එන්සයිම් එකෙන් තමයි ලැක්ටෝස් ජීර්ණය වෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට පෙලක් උන් ඉන්නවා මේ උන්ගේ මේ ලැක්ටේස් කියන එන්සයිම් එක හැදෙන්නේ නැහැ බඩේ. හරි. ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රමාණය අඩුයි තියෙන. නැත්නම් හැදෙන්නේ නැහැ. එතකොට ලැක්ටේස් නැත්නම් මොකද වෙන්නේ? ලැක්ටෝස් ජීර්ණය වෙනවද? ජීර්ණය වෙන්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? මොන්න දැන් ඔබ හරි ලැක්ටෝස් සහිත ආහාරයක් ගන්නවා. හරි. ඕන්න අන්නශ්‍රෝතය මේ නාමාශය මෙන්න කුඩා බඩවැල හරි මේන්න මහා බඩවැල. හරි. සාමාන්‍ය ළමයා කුඩා බඩවැල මීටර 6ක් විතර දිගයි. හරි. ඒක නෝ ළමිනිස්සුන්ට වෙඩි වැදුනාම එහෙම ටක් ගාලා එළියට බයින්නේ බා. ඒක ටැක් වෙලා තියෙන්නේ. මීටර 6ක් විතර දිගයි කිව්වා. පැහැදිලිද? හරි. දැන් මොකද වෙන්නේ? ඔන්න කිරිසහිත ආහාරයක් ගත්තාම ආමාශයට ගිහිල්ලා බලනවා අම්මා. ආමාශය දැන් මොනවද නැත්තේ? ලැක්ටේස් නෑ. දැන් මේ ලැක්ටෝස් කියන එක මොනව කරන්නද? ජීර්ණය කරන්න. දැන් මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ. ලැක්ටෝස් පිටින් යන කුඩා බඩවැලට යනවා. හරි. ඊට මහා බඩවැලටත් යනවා. මහා බඩවැලට ගියාට පස්සේ මොකද වෙන්නේ? හරි. දැන් ඔන්න ලැක්ටෝස් ටික තියෙනවා. දැන් මහා බඩවැලේ ඉන්න බැක්ටීරියා. හරි. බැක්ටීරියාව මොකද කරන්නේ? බැක්ටීරියාව මොකද කරන්නේ? දැන් බැක්ටීරියාව මෙයා පැසීමට ලක් කරනවා. ලැක්ටෝස් මොනවද කරන්නේ? බැක්ටීරියාවකින් පැසීමට ලක් කරනවා. පැසීමට ලක් කරලා හදනවා මොනවද? අම්ල සහ වායු. හරි. අම්ල කිහිපයකුයි වායුන් කිහිපයකුයි හදනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් වගේ හදනවා. හරි. දැන් මොකද වෙන්නේ? අම්ල හැදෙනකොට අපේ බඩේ මොකද්ද වෙන්නේ? දැවිල්ලක් හට ගන්නවා. අම්ලනේ බා. ආම්ලික වුණාම දැවිල්ලක් හට ගන්නවා. හරි. ඒ වගේම මොකද වෙන්නේ? මේ කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් වගේ වායුන් නැතුණාම මොකද වෙන්නේ? අන්න අපි කියනවා බඩ පුරෝදාලා කියලා. පැහැදිලිද? හරි. දැන් එතකොට මෙන්න මේ ලෝකෙට කියනවා මොකක් කියලාද? ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා කියනවා. ඉන්ටොලරන්ස් කියලා කියනවා. දැන් මේක හදුනට පස්සේ යෝගට් එකම කන්න හොඳ නෑ ළමයි. හොඳේ. යෝගට් කෑම මොකද වෙන්නේ? අයි බං එතකොට තවත් ජීර්ණය වෙන්නේ නැහැ. එතකොට වැඩි වෙනවා. හරි. එතකොට මේකට කරන්නේ මේ බාහිරින් ලැක්ටේස් කියන එන්සයිම් එක දෙනවා. හරි. කවුරුලක් විදිහට ගිලින්න. එතකොට මොකද වෙන්නේ? අන්න ආහාර ජීර්ණය වෙනවා. ඔක තමයි කරන්නේ.